සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ජම්බු වලින් හදන කෑම වර්ග කිහිපයක්. මම මුලින්ම ඔයාලට කියලා දෙන්න යන්නේ ජම්බු වලින් ස්ටූ එකක් හදන විදිය. බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. සෝදා කපාගත් ජම්බු ග්‍රෑම් 100යි, නැත්නම් පීරිසි කෝප් එකයි, සීනි ග්‍රෑම් 100යි, මෙල්ල තේ හැඳි භාගයක් විතර. මම මේ ජම්බු ටිකට තද උණු වතුර දාලා විනාඩි 2ක් විතර තියාගන්නවා. ඊට පස්සේ මේක හොඳින් පෙරා ගන්න ඕනේ. උණු වතුරින් පෙරාගත ජම්බු ටිකට සීනි එකතු කරලා මම දැන් අඩු ගින්දරේ මේක උයා ගන්නවා. වෙන්න සුවල්පෙකුත් එකතු කර ගන්නවා. අඩු ගින්දරේ විනාඩි 10ක් විතර උයා ගන්න ඕනේ. මේ විදිහට ජම්බු කෑලි වල පැණි තැවුනට පස්සේ අපි ලිපෙන් බා ගන්නවා. මම දැන් මේ ජම්බු ස්ටූ එක හදාගෙන ඉවරයි. මේ විදිහට සීනි වල දාලා උයාගත්තම ජම්බු කල් තියා ගන්න පුළුවන්. මේවා සැලඩ් වලට එකතු කර ගන්න පුළුවන්. ඕගොල්ලෝ සැලඩ් එකට දාලා රස බලන්නකෝ. මම ඊළඟට ඔයාලට කියලා දෙන්න යන්නේ රසවත් ජම්බු කරියක් හදන විදිය. බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. සෝදා කපාගත් ජම්බු ග්‍රෑම් 100යි, නැත්නම් පීරිසි කෝප් එකයි, සීනි මේසෙන්දි එකයි, මිරිස් කුඩු තේ හැඳි එකයි, තුන පහ කුඩු තේ හැඳි එකයි. මේ තුන පහ කුඩු මම ගෙදර හදාගත්ත ඒවා. කලින් වීඩියෝ එකක මේ තුන පහ කුඩු හදන හැටි කියලා දීලා තියෙනවා. කුරුඳු පුතු කෑල්ලක්, කම්පේ කෑල්ලක්, අඹරාගත් ඉඟුරු සුදු ලුණු, ලුණු ස්වල්පයක්, රත් වූ තෙලට අඹරාගත් ඉඟුරු සුදු ලුණු, කම්පේ, මිරිස් කුඩු මේ සියල්ලම එකතු කරගන්නවා. ඊපස්සේ ජම්බු එකතු කර ගන්නවා. සීනි, ලුණු ස්වල්පයක්, ජම්බු කෑලි වැහෙන ප්‍රමාණයට වතුර එකතු. විනාඩි 10ක් විතර මම මේ ජම්බු කරිය උයාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට එනකොට නිපෙන් බා ගන්න ඕනේ. මම මේ ජම්බු කරිය හදාගෙන ඉවරයි. ඕගොල්ලොත් මේ විදිහට හදලා රස බලන්නකෝ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් ජම්බු බීම එකක් හදන විදිය. බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. සෝදා කපාගත් ජම්බු ග්‍රෑම් 100යි, නැත්නම් ජම්බු පීරිසි කෝප් එකයි, සීනි මේසෙන්දි එකයි, දෙහි ස්වල්පයක්, රස අනුව ලුණු, වතුර පීරිසි කෝප් එකයි. බ්ලෙන්ඩර් එකට ජම්බු ටික මම දැන් පෙරා ගන්නවා. දැන් මේකට රස අනුව ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. දෙහි ස්වල්පයකට එකතු කර ගන්න ඕනේ. මම දැන් ජම්බු බීම හදාගෙන ඉවරයි. මේ ජම්බු කියන්නේ විටමින් C බහුල පළතුරක්. ඉතා පහසුවෙන් මේක හදා ගන්නත් පුළුවන්. ඕගොල්ලෝ හදලා රස බලන්නකෝ. ජම්බු වලින් ජෑම් එකක් හදන විදිය බලමු. ඒ සඳහා අවශ්‍ය දේවල්: සෝදා කපාගත් ජම්බු ග්‍රෑම් 150යි, සීනි ග්‍රෑම් 75යි, දෙහි උස ස්වල්පයක්. මම ඉස්සලා මේ ජම්බු ටික වතුර දාන්න නැතුව පල්පයක් විදිහට බ්ලෙන්ඩර් කරගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත ජම්බු පල්පය. මේ විදිහට කෑලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මම දැන් සීනිත් එක්ක මේක උයා ගන්නවා. විනාඩි 10ක් විතර උයා ගත්තා. දැන් නම් ජෑම් එක හදලා ඉවරයි. මෙන්න මේ පදමට ආවම ලිපෙන් බා ගන්න. මම දැන් ජම්බු ජෑම් හදාගෙන ඉවරයි. පාන් වල බිස්කට් වල ගාගෙන ඔයගොල්ලන්ට කන්න පුළුවන්. ඔයාලා හදලා රස බලන්නකෝ. දැන් මම කියලා දෙන්න යන්නේ ජම්බු අච්චාරුවක් හදන විදිය. බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. සෝදා කපාගත් ජම්බු ග්‍රෑම් 150ක් පමණ, කපාගත් බෝංචි, කපාගත් කැරට්, රතු ලුණු ගෙඩි කිහිපයක්, පලාගත් අම්මිස්කර කිහිපයක්, විනාකිරෙන් අඹරාගත් අබ, ගම්මිරිස්, කහ, ලුණු, අඹරාගත් ඉඟුරු සුදු ලුණු, විනාකිරි කෝප කාලක් පමණ. මම මේ අච්චාරු හදාගන්න මැටි වරඳක් වගේම පොල් කටු වෙනද පාවිච්චි කරනවා. මම ඉස්සෙල්ලාම විනාකිරි ටික දාගන්නවා. දැන් විනාඩි රත් වෙලා තියෙන්නේ. මම කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩි 2ක් විතර මේක කම්ම ගන්න ඕනේ.
බෝංචි ටිකත් විනාඩියකින් තඹ ගන්නවා. ලුණු ටිකත් විනාඩිය වල තඹ ගන්නවා. මම දැන් අමු මිරිස් ටිකත් විනාඩියෙන් තඹ ගන්නවා. මම දැන් ජම්බු ටිකත් මේ විදිහටම විනාඩියට දාලා තඹ ගන්නවා. ජම්බු ටික ලිපෙන් ගත්තට පස්සේ මම හොඳින් ඒක මිරිකලා ගන්නවා. තෙත ගතිය අයින් කරන්න ඕන නිසා. මම ඉතුරුන විනාඩිය ටිකට අඹරාගත් අබ ඉඟුරු සුදු ලුණු ගම්මිරිස් කුඩු කහ කුඩු ලුණු එකතු කර ගන්නවා. ඊට පස්සේ තඹාගත් රතු ලුණු කැරට් බෝංචි අමු මිරිස් හොඳින් මිරිකාගත ජම්බු එකතු කරගෙන කවලම් කරගන්න ඕනේ. අඩු ගින්දරේ හොඳට කවලම් කරලා උයා ගන්න ඕනේ. ඊට පස්සේ ජීවාණුවරණය කරපු බෝතලෙට දාලා ඔයගොල්ලෝ මේක තියාගෙන කෑමට ගන්න පුළුවන්. මම දැන් ජම්බු අච්චාරු හදාගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා රස බලන්නකෝ. දැන් කියලා දෙන්න යන්නේ ජම්බු වලින් චට්නි එකක් හදන විදිය. බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. සීහින්ව කපාගත් ජම්බු ග්‍රෑම් 150යි. මම මේ ජම්බු හොඳින් මිරිකලා වතුර ඉවත් කරගෙන තියෙන්නේ. සීනි මේසෙන් 2යි, විනාකිරි, රටින්දි සුවල්පයක්. රටින්දි ඔයගොල්ලන්ට කැමති නම් දාගන්න පුළුවන්. දැම්මොත් රසයි. මිරිස් කුඩු, ලුණු කුඩු, කුරුඳු පොතු, කුඩු කරගත් එනසල් කරාමුණටි, සාදික්කා තියෙනවා සාදික්කා දාගන්න. අඹරාගත් ඉඟුරු සුදු ලුණු. චට්නි හදනකොට මැටි වලඳක්, ලී හැන්දක් පාවිච්චි කරන්න ඕනේ. මුලින්ම මම මේකට විනාකිරි එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි එකතු කරගන්නවා. හොඳින් සීනි දිය වෙනකන් උයා ගන්න ඕනේ. සීනි ටික දිය වෙලා තියෙන්නේ. මම දැන් මේකට මිරිස් කුඩු, අඹරාගත් ඉඟුරු සුදු ලුණු, සාදික්කා, සුවඳ කුඩු, කුරුඳු පොතු, ලුණු එකතු කරගන්නවා. මේ ටික හොඳින් උයාගත්ත පස්සේ මම ජම්බු ටික එකතු කරගන්නවා. මම දැන් මේක වහලා තැම්බෙන්න තියනවා. විනාඩි 10ක් අඩු ගින්දරේ උයාගත්තා. දැන් නම් පදම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට වතුර ටික ඉඳීගෙන එනකොට රටින්දි ටික එකතු කරගන්න ඕනි. ඊට පස්සේ විනාඩියක් විතර මම ලිපේ තියලා ලිපෙන් බා ගන්නවා. මම දැන් ජම්බු චට්නි හදාගෙන ඉවරයි. ජම්බු කල් තියාගන්න මේක හොඳ ක්‍රමයක්. ඔයාලා චට්නි හදලා රස බලන්නකෝ. මම ඔයාලට ආරාධනා කරනවා මේ කෑම හදලා රස බලලා ඔයාලගේ අදහස් මට කමෙන්ට් කරන්න කියලා.